වාසනාවන්ත පින්නතුනි කුරුණෑගල මාතලේ පාර කැලෑමුල්ල මංසන්දිය අභියස සමරසිංහ හાર્ඩ්වෙයාර්ස් වෙළඳ ආයතනයේ අධිපතිතුමා විසින් බැතිබර දායකත්වයේ පරිත්‍යාග කරනු ලබන විරුදුදහම් පට මාලාවයි අනුරාධපුර ප්‍රදේශයේ පැරණි කාලේ කුටියක අබේ නමින් තෙරුණුන් වහන්සේ නමක් වැඩ විසු මේ කතා පුවත ශ්‍රවණය කරමු. එහෙමනම් සමරසිංහ හાર્ඩ්වෙයාර්ස් ආයතනයේ අධිපතිතුමනි ඔබට ඔබගේ වෙළෙහෙළඳන් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔබගේ පියාණන්ට නිවන් සුවය ලැබේවා. මෑණියන්ට දිගාසිරි ලැබේවා. ඔබටත් යෝධ බල ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරමින් මේ කතාව පින්වත්නි අපි ශ්‍රවණය කරමු. මගේ ගෞතම සම්මා බුදු හිමි පළමුව නමදින්නේ විරදොතුරල් පද කරගෙන කතා පුවත කියා දෙන්නේ. මන පිනවන විරදොතුරල් ලයනැල් ජයරත්න ගෙනිමි මෙතක සිටන් සමදෙනාට කතා පුවත මෙ මංගයමි. කලාරජින සරසු ඇතිය මට අවතර ලබා දෙන්න විරදොතුරල් කරමිල් පද දැන් සමටම කියා දෙන්න. සමරසිංහ ව්‍යාපාරිකන් එතුමන් සහය දෙනවා. එතුමාටත් මේ කොතලින් කිරක් ආයු කල් ලැබෙනවා. පරණ කාලේ අනුරපුරේ එක ග්‍රාමයක් අහන්න අබේ නමින් තෙරුණුන් සඳ වැඩ වසනවා ගුණින් මෙන්න. එම ග්‍රාමයේ ධම්මික යන උපාසක කෙනෙක් ඉන්නවා. කෑම දාම දානේ ගලම්පත හිමි වෙත පුද කරනවා. අනුරාධපුර ප්‍රදේශයේ එක ග්‍රාමයක ධම්මික කියලා උපාසක කෙනෙක් හිටියා. මේ කුටියේ බණ භාවනා යෝගයේ යෙදෙන ස්වාමීන් වහන්සේට ධම්මික උපාසකතුමන් දාන ගලම්පස පූජා කරනවා. චීවර පව අඳනද තව හද බැතියෙන් පුදන්නේ ඊට පසුව සිදුවෙන දේ විරදු වලින් කියන්නේ. කොතරම් චීවරගෙන විත් පූජා කළත් තෙරුණුන් එකම චීවරේ පෙරවන්නේ හිම සඳ මනරන්. හිමියනි උතරම් චීවර තිබුණක් කුටියේ එකම තෙවුර පොරවා ඉනනේ මේ හිමි නම දිවාරයේ. දැන් අපේ තෙරුන් වහන්සේ කොතරම් චීවර ගැන විත් පූජා කළත් මේ ස්වාමීන් වහන්සේ පෙරවන්නේ එකම චීවරයයි. ධම්මික උපාසකතුමා අදහස් කරනවා මේ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක අමනාපයක් ඇති. ඒකයි මේකම චීවරේ පරවන්නේ. මේක රස සොයා ගන්න ඕනේ. තවත් දිනක් චීවරයක් අරන් එතුමා පැමිණෙනවා. පුරුදු ලෙසටගේ චීවරයක් හිමි වෙත පූජා කරනවා. පූජා කරමින් පසු ඔහු සංගවී සිට බලන්නේ. ඊට පසුව පුදුම දෙයක් එහි දැන් සිදුුණේ. තවත් දිනක් චීවරයක් ගෙනාව පූජා කළා. මේ චීවර වලට මොකද කරන්න කියලා ධම්මික උපාසකතුමා ගල් කුටියකට වී සංගවි බලාගෙන ඉන්නවා. ආරම්තක කියා එම ග්‍රාමයේ හොරෙක් හොඳ වසනවා. සෑමදාම පූජා කරන චීවර සොරකම් කරනවා. අල්ලාගෙන ධම්මික එතුමා සොරාව අපුයි යන්නේ. මෙවැනි දෙයක් කරනවා නේ හොරාට එතුමන් එදිනේ. සංගවි
ඉඳගෙන සිටින වෙලාවේ ඒ ග්‍රාමයේ හරන්තක කියා මා දරුණු හොරෙක් ඉන්නවා. මේ හොරාව චීවර හොරකම් කරනවා. ස්වාමීන් වහන්සේ මේ ගැන හෙලි කරන්නේ නැහැ පින්නතුනි. දැන් ධම්මික උපාසකතුමා හොරාව අරගෙන යනවා අමුසොහොන් කනත්තට. රැහැනෙන් අත පය ගැටගත අමුතොහනේ ඔහු බඳිනවා. ඊට පසුව ධම්මිකතුමා වත් කාලේ ගමට එනවා. ගෙයක් ගානේ ගොහිදින් ගම් වැකියට පහදලා දෙනවා. ඔන්න රාත්‍රී කාලේ අමුමිනි කණයක් ඉන්නවා. ධම්මික උපාසකතුමා ග්‍රාමයට එනවා. ඇවිත් මිනිසුන් බිය ගන්නනවා. බොරුවක් කියනවා. අමුමේ මිනි කණ යක්ෂේ සැරිසරනවා. රාත්‍රී කාලේ ඥාතියෙක් අඳුරනායෙක් වේසේ මවාගෙන කටහඬ මවාගෙන කතා කරයි. කිසිවන් කෙනෙක් දොර ජනෙල් අරින්න එපා. මුළු ගමේම සිව් පැත්තෙම මේ පණිවිඩ රැගෙන යනවා. ග්‍රාමයේ සමදෙනා එතුම සුපිනෝ වතුනි බිය කරනවා. පනට තිබෙන ආදරයට දරුමල්ලම් තුරුළු කරලා සවම දෙනා වකුටු වෙලා නිදියනවා එකතු වෙලා. දැන් ගම්වල අය දරුමල්ලම් තුරුළු කරගෙන දොර ජනෙල් කවුල් වසාගෙන වෙවුල පනට බයි පින්නතුනි නිදියනවා. අන්න මිනිසුන් බිය ගන්නවලා ධම්මික උපාසකතුමා යනවා අමුසොහොනට. ඔතවා මල මිනියක් අරගෙන ඔහුගේ පිටට තියා සුපිනෝ වතුනේ රැහම් පටින් තද කරගට ගසාගත්. ඊට පසුව ඔහුගේ මල සිරුර පිටේ බැඳලා ඉතින් ධම්මානට ධම්මික දැන් හොරා එවන වනේ තොතින්. ධම්මික උපාසකතුමන් මලමිනියක් තිබුණ පිටේ බැඳලා හරන්තක හොරාගේ එවනවා පින්නතුනි ගම්මානේට. දැන් ගම්මානේට එන එදා මේ හරන්තක හොරා තම නිවසට ඇවිත් සොඳුරට කතා කරනවා. අනේ සොඳුර පමානොවි දොරන් අරින්න මේ බලන්න උණුමි පෙටකි බැහැමහට කියා ගන්න. අනේ සොඳුර දොර අරින්න මේ බලන්න මට උළුදි මලකුණක් කරේ තියාගෙන ඔව් ආව නිවසට. සොඳුර පින්නතුනි අදහස් කළා මේ කතා කරන්නේ අමුවේ මිනි කණ යක්ෂයා. මෙහෙම ඉතින් මේ තොරාට නැහැ කිසිවෙක් දොරන් අරින්නේ. ඊට පසුව හොරා වැදැම්මේ ලෙස අදහස් කරන්නේ. කාගේ තරණක් දැමෙමට මේ දුකයෙන් මුදා ගන්න. යා යුතු තැන දැන් කුමක්ද අදහස් කරනවා මෙන්න. දැන් මේ හොරාට කිසිම කෙනෙක් දොර අරින්නේ නැහැ. යක්ෂයෙක්ද කියා මිනිසුන් බයේ වෙවුලනවා. යා යුතු මගක් නැහැ අදහස් කළා. මා යන්තෝනි අබේ තෙරුන් වහන්සේ ළඟටම. එහෙම තිතා අබේ තෙරුන් මුණ ගැටෙනන ඔහු යනවා. අනේ සමිද කියමින ඔහු කතා කරනවා. ඉක්මන් කර කුටියේ සිට හිමි සඳ එළියට වඩිනවා. මලකුණ එහි පිටේ බැඳන් ඉන්න හොරා නෙත ගැටෙනවා. අබේ තෙරුන් වහන්සේ වැඩ වාසය කරන කුටියට ඔහු ගමන් කළා පින්නතුනි. දැන් කල යුතු දෙයක් නැහැ. ඒ වෙලාවේ අබේ තෙරුන් වහන්සේට දැක ගන්නට ලැබුණා මලකුණ පිටේ තියන් හරන්තක සොරා වැවි. හාමුදුරන්ගෙන් මෙහෙම ඉල්ලීමක් ඉල්ලනවා. හරන්තක හොරාව කිව්වත් හිමියනි බෑ මට වේදනාව දරා ගන්න. පින් සිදු වෙයි මලකුණ මාහට ලියලා නිදහසක් දෙන්න. කිව්වත් හිමි නම්
එවිට මලකුණ දැන් ලිහන්නේ ඉක්මන් කර මලකුණ ඔසවා පසකින් තියන්නේ දැන් හොරාගේ පිටේ ගැටගසා එව්ව මලකුණේ එදා පින්නතුනි අබේ තෙරුන් වහන්සේ ලිව්වා මලකුණ පසකින් තියලා උණු වතුර උණු කරලා මේ හොරාව පින්නතුනි මේ පින්වත් පුණ්‍යවන්ත අබේ තෙරුන් වහන්සේ නාවනවා මේ හොරාවේ පිරිසුදු කර මේ තොරාගේ තුවාල සුවපත් කරන්න බෙහෙත් ජාති තවරනවා අබේ තෙරුන් මෙයන් අහන්න උසගින්දර නිවා ගන්න ආහාර පාන පවා දෙනවා බෙහෙත විදා වදනිවාන මේ ලෙස කරුණක් කියනවා දැන් පින්නතුනි අබේ තෙරුන් වහන්සේගේ හරන්තක හොරාව මේ ලෙස ඉල්ලීමක් ඉල්ලනවා සමාවයි දෙනවා පුණ්‍යවන්ත ස්වාමිනේ ඔබ මාහට සමාවින්න මෙතුවක් කල් කීවර සොරකම් කෙරුවනේ මෙයන් අහන්න කිම්වත් හිමියනි මින් පසු නැහැ මම සොරකම් කරන්නේ ඔබ වගේ බණ භාවනා කරන්නට අවසර ඕනේ ස්වාමීන් වහන්සේ ඔබේ කීවර මෙතුවක් කල් මං සොරකම් කළා මා අදින් පසුව මේ වගේ සොරකම් කරන්නේ නැහැ ඔබ වහන්සේ වගේ මමට සීල සමාධියේදී ජීවිතේ කෙරවල කරන්නට අවසර දෙනවද මාහට ලැක්ජාවක් දැනෙනවා බෑ මට ගමට යන්න හිමියනි මාහට අවසර දෙන්න කොදම් පැවැදි වෙන්න හිමිගෙන් අවසර අරගෙන හරන්ත කව පැවැදි වෙනවා කුටියක් ඉදි කරගෙන ඒ අසලම භාවන කරනවා පැවැදි වෙන්න මේ මොරටත් තිබුණනේ පෙර වාසනාව දැන් කුටියක් ඉදි කරගෙන කරනවා බණ භාවනාව මෙහෙම ඉතින් සිල් රැකගෙන බණ දහමින් විතර උතුම් ආයුෂ කෙලවර කරනවා සුපිනෝ වතුනි කොළොනෝ ගොනි මේ හරන්තක හොරාවත් අබේ තෙරුන් වහන්සේගෙන් අවසර අරගෙන ධාර්මිකව ජීවත් වුණා කුටියක් ඉදි කරගෙන බණ භාවනාවේදී ආයු කාලේ කෙලවර කරා පින්නතුනි මේ කතා වස්තු ආදර්ශය අරගන්නේ කතාව සඳහා දායකත්වයන් පරිත්‍යාග කළේ කුරුණෑගල මාතලේ පාර මඳුරාගොඩ කැලෑමුල්ල මංසන්දිය අභියස සමරසිංහ හાર્ඩ්වෙයාර්ස් ආයතනයේ අධිපතිතුමන් පින්නතුනි උතුරායන සෙනෙහසකින් විරිදු තුරල් ගෙන ආවේ මඳුරාගොඩ සමරසිංහ මාහට සහයෝග පිදුයි කරන කියන ව්‍යාපාර මේ කොතලින් දිවුණු වෙනවා ඇස්වහකට වහග්‍රහ දොස් තිබෙනවා නම් දුරු වෙනවා නවතන නම් කතා පුවත සුපිනු මතුනි නවතන නම් තවත් කතාවක් අරගෙන පුරුදු පරිදි මම එන්නම් දින හඳුනන සවම දෙන විරිදු දහම් බණ ඇතුවා මඳුරා ගොඩ ලයනල් ජය රත්න කිවිදු බණ කීවා දෙවියන්ට මේ පින් පෙත් දින ගානේ මතුරුළු වෙනවා සාදු සාදු ගයු කතාව මෙතකින් මම නවතනවා මඳුරාගොඩ මාතලේ කැලෑමුල්ල පාර සමරසිංහ හાર્ඩ්වෙයාර්ස් ආයතනයේ අධිපතිතුමනි මේ කතා වස්තුව ගායනා කරන ආනිසංසයෙන් ඔබේ පියතුමාට නිවනේ සැනසීම ලැබේවා
ඔබගේ මව් වහන්සේට දිගාසිරි ලැබේවා. ඔබගේ සොඳුරගේ පියාටත් ඒ මෑණියන්ටත් දෙලොව වර්ධනය කරගන්නට මේ කුසල් තුරුළු වේවා. එහෙමනම් ඔබ හැම දිනාටම දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම සාමශීලී දිනාටම යෝධ බල ශක්තිය ලැබේවා. සමරසිංහ වෙළඳ ව්‍යාපාරික එතුමාණන්ගේ නැන්දනියටත් යෝධ බල ශක්තිය ලැබෙන්න ඕනේ. එහෙමනම් සමරසිංහ මහතා වෙනුවෙන් දිවංගත පවුලේ හැම දිනාටම නිවනේ සැනසීම ලැබේවා. දුව පුතාලාට දිගාසිරි ලැබේවා ප්‍රාර්ථනා කරමින් මේ කතාව මෙතකින් නිමාවදාලසේක. හැම දිනාට තෙරුවන් සරණයි. විරුදුවෙන් ගායනා කළේ මම මధుරාගොඩ ලයිනල් ජයරත්න කෙවිදුම්.